they got in there? King Kong? Hi guys, welcome back to M4U. hype එක ඉවරයි. දැන් වැඩේට වහිමු. කලින් වීඩියෝ එකේදී මම කිව්වා වගේ අපි මේ Jurassic franchise එක සම්පූර්ණ කරනවා. deep dive එකෙන් පස්සේ දැන් ඔයාලා හැමෝම දැනගෙන ඉන්නේ මේ කතාවේ ඇත්තම ඉතිහාසය. අද අපි මේක සම්පූර්ණ කරනවා. මේකේ full movie එක සිංහල sub එකම download කරගන්න පුළුවන් direct link එක තමයි අපි අද ඔයාලට ගෙනාවේ. හරි, දැන් තමයි වෙලාව. මේ film එක download කරලා බලන්න වැඩේ ලේසි. වෙනදා වගේම මේ වීඩියෝ එකේ පහළ තියෙන description එකට යන්න. එතන ඔයාලට ෆිල්ම් එකේ Google Drive link එක හම්බෙයි. මතක තියාගන්න link එක ක්ලික් කරාම ඔයාලගෙන් password එකක් අහනවා. password එක හොයාගන්න නම් දැන් ඔයාලා බලන මේ වීඩියෝ එක ඇතුලේ කොහේ හරි තප්පර කීපයකට ඒක display වෙනවා. ඒක නිසා මේ වීඩියෝ එක අඟලක් නෑර මුල සිට අගටම බලන්න. එතකොට password එක මිස් වෙන්නේ නෑ. අපි දැන් බලමු 1993 දී මේ ෆිල්ම් එක ලෝකය වෙනස් කරේ කොහොමද කියලා. 1993 වසරේ Jurassic Park release වෙනකොට මිනිස්සු සිනමා ශාලාවේදී කෑ ගැහුවා. ඒක නිකම් චිත්‍රපටයක් නෙමේ, ඒක තමයි සිනමාවේ තාක්ෂණය වැඩි දියුණු අකුණ. මේ ෆිල්ම් එක නිසා තමයි හොලිවුඩ් වල හැම දෙයක්ම වෙනස් වුණේ. ස්පිල්බර්ග්ගේ රහස ඔහුට ඕන වුණා ඩයිනෝසරයෝ ජීවමාන වෙන්න. ඒකට ඔහු ගත්තේ CGI විනාඩි 6ක් සහ අති දැවැන්ත animatronics ප්‍රමාණයක්. ඒ වගේම T-Rex කාරකට ගහනකොට ඇයි ඒ දර්ශනය අදටත් එච්චර භයානක? ඒකට හේතුව අපි තිරේ පිටිපස්ස දකින්නේ නැති ඒ රොබෝ යන්ත්‍ර. අපි කතා කරමු චිත්‍රපටයේ හැමෝම කතා කරන iconic scenes ගැන. T-Rex escape. එහෙම නැත්නම් අර වැස්ස විදුලි පහන් කැඩෙන වැට, ඒක සම්පූර්ණ horror scene එකක්. The kitchen scene එක අර Raptors ලගේ. ළමයි දෙන්න සහ Raptors thriller එකක් කොහොමද හදන්න ඕනේ කියලා ස්පිල්බර්ග් ලෝකෙටම පෙන්වුවා. ඒ දර්ශනීය රූගත කරනකොට ඇයි sound design එක ඊතරම් වැදගත් උනේ. Brachiosaurus මුලින්ම පෙනී සිටින දර්ශනය ඒක බීතිය නෙමෙයි, ඒක විස්මය. ඒක චිත්‍රපටයේ emotion heart එක. මේක ඇත්තටම ඩයිනෝසරයෝ ගැන ෆිල්ම් එකක් නෙමෙයි, මේක අනතුරු ඇඟවීම. ඩොක්ටර් යන් මැල්කම්ගේ චරිතය ඔහු තමයි කතාවේ ප්‍රොෆට්. එහෙම නැත්නම් අනාවැකි කියන්න. ඔහුගේ චාවෝ සියරේක සහ life finds a way කියන වචනය ඒකයි මේ කතාවේ අදටත් අදාළ වෙන්නේ. හැමන්ගේ අහංකාරකම, ඔහුට අවශ්‍ය වුණේ පාලනය, ඔහුට අවශ්‍ය වුණේ ෂෝ එක. ස්වභාධර්මයේ සල්ලි වලට හෝ තාක්ෂණයට පාලනය කර නොහැකි බව මේ චිත්‍රපටය අපිට උගන්වන පාඩම. මේ චිත්‍රපටයේ නැතුව අද තියෙන Marvel, Fast and Furious වගේ ෆිල්ම්ස් හැදෙන්නේ නැහැ. CGI සිනමාවේ ප්‍රමිතිය බවට පත් කළේ මේකයි. ජෝන් විලියම්ස්ගේ සංගීතය ඒක චිත්‍රපටයට ආත්මයක් දුන්නා. ඒ සංගීතය නැතුව ඩයිනෝසරය කවදාවත් මෙච්චර දැවැන්ත වෙන්නේ නැහැ. ඉතින් ඔයාලත් මේ මූවි එකට කැමති නම් අනිවාර්යෙන් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඊළඟට එන්නේ The Lost World එකේ link එක සහ password එක අරගෙන subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ සුපර් ෆිල්ම් එකකින් හම්බෙමු. එනවා ජය වේවා. Peace out.